අද අපි ඉන්දියන් ස්ටයිල් එකට ඉස්සු කරේ එකක් හදමු. මේ ඉස්සු කරේ එක හදන්න පොල් කිරි ඕනේ නැහැ. මුලින්ම රත් වෙච්ච තෙල් වලට ලුණු, සුදු ලුණු, ඉඟුරු, ඒ වගේම ගම්බිරිස් චුට්ටක් එකතු කරගෙන විනාඩියක් විතර කවලම් කරගන්න. දැන් ඒ ටික බ්ලෙන්ඩ් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. ආයිත් අපි තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ලුණුයි, කරපිංචයි, රම්පෙයි, ඒ වගේම තක්කලි ගෙඩියකුයි එකතු කරගෙන කවලම් කරගන්න ඕනේ. දැන් අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්න. ඉතින් විනාඩියකට විතර පස්සේ අපි හදාගත්තු පේස්ට් එක දාලා මේකට මික්ස් කරගන්න ඕනේ. දැන් මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම 3-5 කුඩු මේකට එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. මේ පේස්ට් එක විනාඩියක් විතර ලිපේ හැදෙන්න දෙන්න. විනාඩියකට පස්සේ ඔයාලට සෝදාගත්ත ඉස්සෝ එකතු කරගන්න පුළුවන්. ඉස්සෝ වල වතුර තියෙන නිසා මම වතුර එකතු කරගන්නේ නැහැ. විනාඩි 10ක් විතර ලිපේ ඉස්සෝ ටික තැම්බෙන්න දෙන්න. මේ විනාඩි 10කට පස්සේ ඉස්සෝ එක හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් අන්තිමට ඔයාලට පුළුවන් මේකට කොත්තමල්ලි කොළ එකතු කරගන්න. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම මේක ඉන්දියන් ටේස්ට් එකක් තියෙන රෙසිපි එකක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඒ වගේ තව රස රෙසිපි බලන්න මාව ෆලෝ කරන්න කියලාත් මතක් කරනවා.